ආයුබෝවන් යාළුවනේ. පහුගිය දවස්වල නොනවත්වාම ඇදහැළුණු මහා වර්ෂාව නිසා අපේ පුංචි ගෙවත්ත මහා වනාන්තරයක් වෙලා. ඉඳහිට වහින පායන මේ දවස්වල එක හවසවරුවක් ගත කරන්න තමයි මේ ඔයාලව එකතු කරගත්තේ. අවුරුදු 3කට විතර කලින් හිටවපු රඹුටන් පැලේ මේ පාර පීදිලා. වටපිටාව ඔයාලට පෙන්නන අතරේ මමත් ඉතින් තීරුවක් පහලට තනකොළ ගලවගෙන ගියා. වැස්සට තෙමිලා පස බුරුල් වෙලා නිසා තනකොළ ගලවන්න නම් ඉතින් ටිකක් ලේසි. මේ ටික කලින් සුද්ධ කරලා මාසයක් ගියෙත් නෑ. ඒ වුණාට බලන්නකෝ කැලේ වැවිලා තියෙන ඉක්මන. මේ වගේ විවේකයක් ලැබෙන්නේ කලාතුරකින් දවසක තමයි. කොහොම වුණත් ඉතින් තනියෙන් නම් මේව සුද්ධ කරන්න මං ඉන්නේ නෑ. අද නම් පේනවනේ මට තනියට ඇවිල්ලා පුතා ගහ උඩට වෙලා ඉන්නේ. කලින් නම් මේව සුද්ධ කරලා මඤ්ඤොක්ක හිටෙව්වා, එළවලු හිටෙව්වා. නමුත් මේ පාර නම් මට හිතෙනවා මල් ගස් ටිකක්වත් හිටවන්න ඕනි කියලා. එළවලු වගේ දේවල් පරිස්සම් කරන්න අමාරුයි. තෑව් කනවා, මිනිහෝ කනවා. ඉස්සෙල්ලාම හැදුණු පළදාව කියලා රඹුටන් ගහ පරිස්සම් කරන්න හැදුවට මොකද කවර එහෙම දාලා තිබුණේ. කවර ගලවලා බිමට දාලා. දැන් ඉතින් අයිතිකාරයෝ ඉන්නවනේ. අපි ගස් හිටෙව්වට මේ පොළවේ ගස් කොළන් වල අයිතිය යාලටත් තියෙනවනේ. ඔන්න ඔහේ ඇති වෙනකන් කන්න කියලා අපි ඉතින් බලාගෙන හිටියා. මේ ඉතින් රඹුටන් හැදෙන කාලෙනේ රඹුටන් ගස් තියෙන හැම ගෙදරකම කොළ වැහෙනකන් ගෙඩි හැදිලා. ඒ අත්තිතින් ඇති වෙනකන් කාලා යනකන් ඉඳලා මම පහලට දාලා තිබිච්ච කවර ඒගොල්ලන්ට ගලව ගන්න බැරි වෙලානේ. එන්නකෝ බලන්න යන්න. ගෙඩි පාට වැටිගෙන එන ගමන් සබහාදහමේ හරි අපූර්ව නිර්මාණයක් නේද යාළුවනේ රඹුටන් කියන්නේ. පැයක් විතර එක දිගට උදළු ගාගෙන ගිය නිසා දැන් නම් ඇත්තට හරිම මහන්සි. මේ උඩ කොටසේ තියෙන ගල් වලින් ටිකකුත් පහලට දැම්ම උඩ කොටසේ මල් ටිකක් හිටවන්න හිතාගෙන. මෙතෙක් කල් මම මල් පෝච්චි වලනේ මල් හිටෙව්වේ. මේ ගමන නම් බිම හිටවන්න ඕනි කියලා හිතුණා. දැන් නම් ඉතින් තේ එකක් බොන්න යන්න හොඳම වෙලාව. පුරුද්දක් විදිහට මම නිතරම තේ හදාගෙන බිව්වේ නැති වුණාට මේ වගේ මහන්සි වුණු දවසට නම් තේ එකක් හදාගෙන බොනවා. දැන් ඉතින් බිස්කට් එකක් කන ගමන් මේ රස වුණු තේ එක රස විඳින්න තමයි තියෙන්නේ. තේ බීලා ඉවර වෙලා හොඳ වොෂ් එකක් දාගත්තා. පිරිසිදු ඇඳුමක් ඇඳගෙන මල් පහන් පූජා කරලා බුදුන් වහන්සේ වන්දනාමාන කරගත්තා. දැන් ඉතින් විවේකයක් ලැබුණු දවසට හවස මම ගත කරන්න ආසම තැනට යමුද? වෙන කොහෙවත් නෙවෙයි යන්නේ අපේ වහලේ උඩට. හවස් වෙලාවට විවේකයෙන් ටිකක් වෙලා ඉන්න මම ආසම තැන.
මම කරපු වැඩ මමම බලන ගමන් තවත් මේ වගේ වෙලාවල් 4-5ක් කරන්න වැඩ තියෙනවා නේද කියලා හිතුණා. කතාවෙන් ඔන්න ආවා වහලේ උඩට. ඇත්තටම වහලේ උඩ ඉන්නවා වගේ නේද යාළුවනේ. ඒම හරි ලස්සනට පේනවා. ඒ වගේම හරිම සනීපයි. විවේකයක් ලැබුණොත් මට පුළුවන් හැම හවසකම පැය භාගයකට හරි මම මෙතනට එනවා. මොකද මම ඉන්න ආසම තැන. මෙතන ඉන්නකොට ලැබෙන සතුට සැනසීම දවසේම මහන්සිය සම්පූර්ණයෙන් අමතක කරනවා. අහසේ වලාකුළු වලින් එක රටා මවනවා. වටපිටාව ගස්වැල් වලින් පිරීලා කොළ පාටින් බබලනවා. මේ දසුන් ඉතින් ඇහැට හරීම සනීපයිනේ. මෙහෙන් බැලුවොත් ඈතින් ඈතට විහිදෙන වෙල්යාය. මේ වගේ සුන්දර පරිසරයක් බලන්න තියෙද්දී නුඹලා ඉන්නේ අපරාධනේ. මෙතනට තව ටිකක් අඳුර වැටෙන්න ආවනම් එක පැත්තකට කොක්කු ඉගිලෙනවා වාසස්ථාන හොයාගෙන. අනිත් පැත්තට වවුලෝ ඉගිලෙනවා කෑම හොයාගෙන. නොදැනුවත්වම අපේ ජීවිත සංසුන් කරන භාවනාවක් වගේ. තවත් සමහරක් දවස්වලට ඉර බැහැගෙන යනකොට මෙන්න මේ වගේ. බලන්නකො ලස්සන. තවත් සමහර දවස්වලට දේදුණු පායලා මෙන්න මේ වගේ. සබහාදහමේ අපූර්ව සුන්දරත්වයන් මවන මේ ලස්සන පරිසරය බලන්නේ නැතුව ගේ ඇතුළට වෙලා ඉන්නේ මොකටද යාළුවනේ? ඉතින් මට විවේකයක් තිබුණොත් හවසක මම ගෙදර හිටියොත් එයාව බලන්න මං උඩට දූවගෙන යනවා. මොකද මම පරිසරයට හරිම ආදරෙයි. ඉතින් මේ වගේ හරි ලස්සන අපූර්ව පරිසරයක ජීවත් වෙන්න මටත් වාසනාව ලැබුණා. දැන් ඉතින් අපි යමුකෝ පහලට. අද යාලට මම ආදරෙන් හදන මගේ හැඩකාරි පෙන්වන්නද? ඉන්නකෝ එහෙනම් යන්න. මේ ඉන්නේ මගේ හැඩකාරිගේ ළමයි ටික. ඔන්න බලන්නකෝ මගේ හැඩකාරිගේ ලස්සන. මේ ඉන්නේ අවුරුදු 13ක් පුරාවට ආදරෙන් හදා වඩාගත්ත හැඩකාරි. බලන්නකෝ එයාගේ හැඩ. කලින් මම මෙයාව උඩ එල්ලලා තිබුණේ. හුළඟට කඩාගෙන වැටිලා අතු කිහිපයක්ම කැඩුනා. මේ එක අත්තක් මේ ගානට දික් වෙන්න සෑහෙන්න කල් යනවා. ඉතින් දැන් මම මෙයා මේ විදියට රඳවලා තියෙනවා. මෙයාගේ නම තමයි මහ හැඩයා. හැඩකාරිගේ හැඩ බලලා යනකොට ආසත් හැඩ වෙලා. ඒ හැඩත් බලාගෙන එන්නකෝ අපේ ගෙවල් ළඟ මේ ගස්වල නිදාගන්න එන්නේ කවුද කියලා බලන්න. තව රැවෙන්න ලොකු රංචුවක් ඔතනට පිරෙනවා. එයාලා රාත්‍රිය ගත කරන්නේ මෙතන.
එහෙනම් ඉතින් අපේ හැන්දෑවරුව මෙතනින් අවසන් කරමු. ආයෙත් දවසක ආදරෙන් මුණ ගැසෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.